රටවල් පිහිටීම් කඳු පිහිටීම්. රටවල් පිහිටීම් කඳු පිහිටීම්. ඕක ලෝකේ තමා රටවල් කඳු කිව්වොත් ලංකාවේද ලෝකෙ වෙයිද? ලෝකෙ වෙයිනේ. කඳු කිව්වොත් ලෝකෙ වෙයිද? මට හිතෙන්නේ ලෝකෙ වෙයි රටවල් කියලා. පිහිටීම්. රටවල් පිහිටීම්. රටවල් රටවල් පිහිටීම් කියන්නේ මැප් එකේ තියෙන හදින් හරි මොකක් කරේ කඳු පිහිටීම් කියන්නේ රටක් හරි ලොකේෂන් එකක් හරි මොකක් කරේ වෙන්න ඕනේ. වෙනවා. කඳු අඩුයි රටවල් වැඩි කඳු ගැන අපි දන්නේ නැහැ. අපි මේ රටවල් වල පිහිටීම් වලට යනවා. රටවල් පිහිටීම් තෝරා ගැනීම. උත්තර A. කොස්ටරීකාව. B. දකුණු අප්‍රිකාව. C. ආජන්ටිනාව. මේවා තමයි මේ මාතෘකාවට අදාළ උත්තර. දකුණු අප්‍රිකාව මේ විදිහට ඉස්සරහට යනවා. මේ මිස්රට යනවා සීක්‍රට් ස්විච් ගන්නේ නැහැ. නෑ. ඕකේ. රටවල් පිහිටීම් මාතෘකාව මේක තමයි 6 වෙනි ප්‍රශ්නය. මින් සාගර දෙකකට මායිම්ව පිහිටන රටක් නොවන්නේ කුමක්ද? Your 90 seconds starts now. සාගර දෙකකට මායින් නොමන රට වන්නේ. සාගර දෙකකට මායිම් ඉගෙන රටක් නොවන්නේ කුමක්ද? සාගර දෙකකට මායින් වෙන්නේ නැතුව. මායිම්ව පිහිටන රටක් නොවන්නේ. දකුණු අප්‍රිකාව එක පැත්තකින් ඉන්දියන් ඕෂන් එක අනිත් පැත්තෙන් ඇට්ලන්ටික්. ආජන්ටිනාව වල පැසිෆික්. ආජන්ටිනාව දෙපැත්තක් තියෙනවා. සාගර දෙකකට මායිම්ව පිහිටන රටක් නොවන්නේ. නම්බර 60ක් විතරයි. කොස්ටරික තමයි උත්තරේ. කොස්ටරිකා මොකක්ද සාගර දෙක? අත් සාගර දෙක. සාගර දෙකට මායිම්ව පිහිටන රටක් නොවන්නේ. එතකොට කනි සාගර කියන මායිම් පිහිටන එක ආජන්ටිනාව වෙන්න පුළුවන්. දකුණු අප්‍රිකාව මායිම් වෙනවනේ නේ? දකුණු අප්‍රිකාව යටනේ තියෙන්නේ. එතකොට එක පැත්තක් ඉන්දියන් ඕෂන් එකනේ. මේ තියන්නකො දකුණු අප්‍රිකාව අතාරින්න. කොස්ටරිකා හතරක් තියන්න. ආජන්ටිනා සවුත් ඇමරිකා නම්බර 30ක් තියෙනවා. ආජන්ටිනාව මේ කියන්නේ සවුත් ඇමරිකාව ලොකු රටක් වෙන්න මේක දෙපැත්තකට යන්න. කොස්ටරිකා සවුත් ඇමරිකා තමයි තියෙන්නේ. නම්බර 20ක් විතරයි. මොකද කරන්නේ? දකුණු අප්‍රිකාව මට හිතෙනවා සාගර දෙකක මායිම් රටක් නොවන්නේ. අවසාන තත්පර 10. 9 8 4යි 3යි 6 දකුණු අප්‍රිකාව නෙයි. ඔව් අපි රිවිල් එක 3 2 1 That's it. Time's up. මින් සාගර දෙකකට මායිම්ව පිහිටන රටක් නොවන්නේ කුමක්ද? A. කොස්ටරීකා. B. දකුණු ඇප්‍රිකාව. C. ආජන්ටිනාව. දැන් දෙකකට බෙදලා තියෙනවා. කොස්ටරීකා ඒකට නම් බෙද and Argentina. සවුත් අප්‍රිකා ඉන්දියන් ඕෂන් එක කොහෙන්ද ඉවරද? ආජන්ටිනා. අපි සේෆ් රිවිල් එක ගමු. ඔප්ෂන් එක තියෙන හින්දා ඒක අරන් බලමු රිස්ක් එකක් ගන්න ඕනේ අන්තිම ප්‍රශ්නේ. අපි ගමු අපි ගමු. Yep. සේෆ් රිවිල් තියෙන එකේ සේෆ් රිවිල් එක පාවිච්චි කරමු. හරි. අපි තහවුරු කරගමු ඔයගොල්ලෝ උත්තර වලට සල්ලි බෙදපු හැටි. A. කොස්ටරීකාව කියන උත්තරයට ලක්ෂ 4ක් කියලා තියෙනවා. B. දකුණු අප්‍රිකාව හිස්ව තියලා තියෙනවා. C. ආජන්ටිනාවට ලක්ෂ 3ක් තියලා තියෙනවා. සේෆ් වෙන්න නිසා සේෆ් රිවිල් එක ගන්නවා. ඒක තියෙන නිසා. එhmenan අපි නිවැරදි ඩ්‍රොප් එක රිවිල් කරමු. ශානි හර්ෂණ නිවැරදි පිළිතුර ආජන්ටිනාව. ඇති Well done. Well done. තියෙනවනේ ෆයිනල් එකට යන් හරි, බලමු. මේ මිශ්‍රාට යන් අටන්න මිශ්‍රාට ආයි යන්. ටොප් සේවතුත් නැති හින්දා අපිට අන්තිමට සර්ච් පෙෂන් එකට තියෙන්නේ. ඒකින්ද මේ විදියට උන්න හැටියට මලමද නම්බ බේරගෙන වැඩටයි ගෙදෙට්ටයි ගිය හැකි. Right. මම අහන්නම් officially safe reveal එක දැක්ක ඔයගොල්ලෝ මෙහෙම ඉස්සරහට යනවාද? ඔව් මේ මිශ්‍රාට. මෙහෙම ඉස්සරහට යනවා. අපි එහෙනම් ඉතුරු උත්තර දෙක drop කරමු. හර්ෂණ උෂානි congratulations. මේ වගේ තවත් වීඩියෝ බලන්න ඕන නම් මේ දැන්ම 5 million money drop YouTube channel එක subscribe කරලා අමතක නොකර bell icon එකත් click කරන්න.